ජනාධිපති උත්තරය ආවිල්ලා ඔම පුක දීලා තියෙන්නේ මේක තමයි පළවෙනි සැරේ මම දන්න තරමට. හැබැයි අපි මිනිස්සු hina වෙනවා ජනාධිපති පුක දීපු ධර්මයට. අපේ තයි පොංගල් කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද නැත්නම් ඔයාලගේ පොයා දවස්වල වගේ අපේ අලුත් අවුරුදු වගේ අපි හිර කියන්නේ සන්. එයාව දෙයියෝ විදියට අපි හිතාගෙන තයි පොංගල් වලට දෙවෙනි දවසේ දියන්නේ හරකාට. මම දන්නවා හරකාට කරන දවස්වල ජනාධිපති හිටියා. අපි පොංගල් කියලා එකක් සෙලිබ්‍රේට් කරනවා. ඒක දෙමළෙන් කියන්නේ පුක කියලා. ඒකට වෙන වචනයක් මම දන්න තරමට නම් පුකට නෑ. දැන් සාමාන්‍යයෙන් පෝයායකට ඉංග්‍රීසි නෑ. ඒ වගේ දෙමළක් නෑ. පෝයානේ. ඒ වගේ පුකට පුක තමයි කියන්නේ. එතකොට ජනාධිපති ආවා පුක කණ්ඩ උතරට මම දැක්කා. හැබැයි මම දැක්කා ෂර්ට් අදගෙන කොට කලසම අදගෙන ටවුසර් අදගෙන එහෙම පුක හදන්නේ නෑ කවුරුත්. උතර ගිහිල්ලා දැන් මම සමහරලාට අපේ සිංහල ජනතාව හිතනවා මම මේ කුණුවරපු කියනවා කියලා PUKKI කියලා Google එකේ ටයිප් කරලා බලන්න දෙමළෙන් පුක කියන්නේ ඒ කෑමට ඒ පොංගල් කියන ඉවෙන්ට් එක. පොංගල් දවස්වල අපි හදන කෑම කියන්නේ පුක. එතකොට ජනාධිපති ආවා එදාට පුක කන්න හැමෝටම පුක දුන්නා. ඊට පස්සේ මම දැක්කා අනිත් දවස් හරකාට හදන දවසත් ඉඳලා පුක කෑවා. හැබැයි මට එකක් කියන්න තියෙන්නේ මම එකක් ඇව්වා අපේ සිංහල ජනතාවට කියන්න කැමති උතුරේ මිනිසුන්ට මාර විදියට බොරු පොරොන්දුවක් දුන්නා තමයි මම විශ්වාස කරනවා ජනාධිපතිමණිව ඕක වගේ ඇවිල්ලා ජැෆ්නා වලට පුක දෙන්නේ නැතුව අපි මිනිස්සු ඇති වෙන්න පුක කාලා තියන්නේ. ඒ නිසා ජැෆ්නා වලට ඇවිල්ලා ඔම පුක දෙන්නේ නැතුව පුක හදන්නේ නැතුව මම හිතන්නේ ඒකට කියන්න බෑ රතුපත් කියලා. අපිත් ඕගොල්ලෝගේ කිරිබත් කනවා රතුපත් කනවා. ඒක සාමාන්‍යයෙන් හදන්නේ රතුපත් එකට අපි කිරි ටිකක් දැම්මම ඒක රතුපත් නැත කිරිබත්. මේක ඇවිල්ලා පුක. ඒක ජනාධිපතිගේ මම හිතන්නේ පළවෙනි සැරේම ඇවිල්ලා ජනාධිපති උත්තරය ඇවිල්ලා ඔම පුක දීලා තියෙන්නේ මේක තමයි පළවෙනි සැරේ මම දන්න තරමට. හැබැයි අපි මිනිස්සු hina වෙනවා ජනාධිපති පුක දීපු ධර්මයට. එහෙම කරන්නේ නැතුව ඒක පුක හදන්නේ නැතුව මම විශ්වාස කරනවා ජනාධිපති ඇවිල්ලා අපේ පොංගල් එක දැන් මම ඔයගොල්ලෝ බලන්න මම නායක හාමුදුරුවෝ හම්බෙන්න ගියා දළදා මාලිගාවට. යනකොට මම දෙමළ වර්ස්ටි අදගෙන සුදු ඇදගෙන ගියා. මම බොරු කරන්න කැමති නෑ. මම අද ඉන්න සිංහල වෙනවා අද ඉන්නම් බෞද්ධ ආගම වෙනවා කියලා බොරුවට බොරු කරන්න කැමති නෑ. මම මගේ ආගමට කැමති. මම දෙමළ මම හින්දු. ඒ නිසා මගේ අදුම ඇදගෙන මම පන්සලට ගියා. ඒ වගේ ජනාධිපතිතුමා අවිල්ලා අරේ පුක දෙනකොට මිනිසුන්ට මම විශ්වාස කරනවා පුක හදනකොට ඒක ක්‍රමයක් තියෙනවා. වර්ස්ටි අද එක්ක වර්ස්ටි අදගෙන සුදු ඇදගෙන කරන්න තිබ්බ නැත්නම් ඔයගොල්ලෝ සිල් ගන්නවා වගේ ඒ අදුමත් එක්ක ඇවිල්ලා ඔය ඩබල් පොකට් එකත් එක්ක ඇවිල්ලා පුක හදලා අන්තිමට මිනිසුන්ට පුක දීලා 2029 තමයි ඕකෙන් ප්‍රතිඵලය අපිට බලන්න යන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කරුණා කරලා ඉල්ලන්න මට අයිතිය තියෙනවා මගේ පාර්ශවයෙන් පුක කියන්නේ මොනවද කියලා කියන්න. එතකොට ජනාධිපති ඇවිල්ලා ඔම පුක හදලා මිනිසුන්ට පුක දෙන්නේ නැතුව මම විශ්වාස කරනවා මේ ජනාධිපති මොකරි හොඳ ඒවා කරා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා.